Yo, what's up? This vlog number 1. ඉතින් අද vlog එකෙන් අපි ගියේ one golf face එකට. කොහොම හරි අපි කට්ටියගේ මොළුවේ තිබ්බ මිෂන් එක උනේ අරන් ආපු සල්ලි ඔක්කොගෙම ගේම්ස් ගහලා full fun එකක් ගන්න. කන එක ගැන අපි පොඩ්ඩක්වත් හිතුවේ නැහැ. ඉතින් යන්න රියල් 200ක් වගේ ඉතුරු කරගෙන ඔක්කොගෙම ගේම්ස් ගෙවුවා. පොඩි සීන් එකක් තියෙනවා මම කලින් මේගොල්ලන්ටත් මේ සීන් එක ගැන කියලා තිබ්බේ නෑ. කානේජ්ජර අපි ආ කානේජ්ජර එන්න. කානේජ්ජර යන්නද? නෑ යනවා. කානේජ් අපි යන කානේජ් සුබුරු බබාට බලයන් අම්මට කානේජ්ජර ආවේ අපි දැක්කේ වෙනද වාහනද ඔය. ඒ අස්සෙන් කානේජ්ටෝ එක වාහන සෙට් යන අතර තිබ්බා. අපි සෙට් එකම ගෙලින්ම කරන්න ආව වැඩේ අමතක වුණා. ගෙලින්ම ගියා ගෙලින්ම කානේජ්ටෝ එක ගාදී වාහන ටික බලන්න. ඊට පස්සේ අපි ගියා OGF කානේජ්ටෝ එක. මේකයි සීන් එක. මගේ බර්ත්ඩේ එකත් ළඟ වෙනවා. ඒකින් හින්දා අපි OGF යනවා කිව්වම අපේ අම්මා සල්ලි දුන්නා ඉල්ලා කානේජෙන් ෂර්ට් එක උත් ගන්නයි කියලා. ඉතින් මම මේ සීන් එක කලින් මේගොල්ලන්ට කිව්වේ නැහැ. ඊට පස්සේ ඒක ඇත්තටම එදා උදේ වෙච්ච සීන් එක. කියන ටයිම් එක සෙට් වුණේ ඒක. ඊට පස්සේ අපි කෙලින්ම ගියා AVR එකට. third floor එකේ තමයි තියෙන්නේ. කෙලින්ම AVR එකට ගියා. මම නම් ඉතින් ගියපු ගමන් AVR ගේ ක්‍රිකට් එකක් ගැහුවා. උපරේවා බුද්ධිමය ප්‍රවීණුයි බිග් ස්ක්‍රීන් එකේ රෙස්ලින් මැච් එකක් ගහන්න පටන් ගත්තා. ඒකත් ඉතින් ඒකේ තියෙන විශේෂම දේ තමයි මැච් එක විනාඩි 20ක් යනවා. මරු ඒක ඇත්තටම විනාඩි 20ක් හම්බ වෙනවා අපිට මැච් එක එක්කේ දින්නේ නැත්තම්. ආයි ඉතින් කතා ගන්න දෙයක් නෑ. මුන් දින විනාඩි 20 වැද්දා මැච් එක. Georgina. Ada baru walia kamu dengar itu. WWE Universal Champion Universal Champion Roman Reigns. Here's the merciless leader of the Bloodline. Oi, apa dong? Apa nih? Oi. Oi. Oi, oi. Aku lu salah apa dulu? Bahari salah. Aku lu salah. मुझे लेवेडी ෆයිට් ගේම් එක රෙස්ලින් කියන්නේ SP වැඩිපුරම තිබ්බ බුද්ධිමට. ඒක නිසා බුද්ධිම මැච් එක වින් කරා. ඊට පස්සේ අපි AVR එකෙන් එළියට ආවා. තව කොහෙද ගේම්ස් තියෙන්නේ කියලා බලන්න. ඒ අස්සේ 5000 දින ෂර්ට් එකක් ගන්න යන බලපන්. 5000 දින ෂර්ට් එකක් ගන්න. ඔව්
මොඩල් එක ගේම් ගහන්න ගියාම උඩ සල්ලි නැත්තේ හොඳේ. මම බලන්න අපේ චනුල් මේ 35000 ෂර්ට් එකක් ගන්න යනවා. මේ ඉන්නේ මේ. මගුලද බලන්නේ. අන්න අර ගියා. ආයෙනවා. දැන් රැවිලා නෝ. 35000 45000 හරි නරි. යමල් 104යි ඔෆර්. 104යි තමයි ඔෆර්. එක මාසෙක පඩියව මන සිරි. ඔහෙ නම් 40ක් ඔෆර්. මොඩල් එකට ඇවිල්ලා කානේජ් එකේ මේක පෙන්නනවා අපි. ඊයෝ කරන්නාවේ ඊයෝ. ඊට පස්සේ අපි හොඩෙල් එකෙන් එළියට ඇවිල්ලා ඇවිදගෙන යද්දී අපිට හම්බුණා මෙන්න මෙතන. බව්වෙක් ගන්න ලොකුයි. මුලස්සේ බුද්ධිම් කොහොමත් කිය ආවේ ක්ලෝ මැෂින් එක try කරන්න ඕනි කියලා. ධෝනිගේ රාජ් එක. ධෝනිට යා. හරි මේකේ ඔය මේක නෑනේ. මැද්දට දාපන්. හරි. අයියෝ. මේකක් තියෙන මේකක් දාපන්. ඒතොර තමයි ඉන්නේ. මේක දාන්න. ඔව් මැද්දට දාපන්. මැද්දට දාපන්. තා පොඩ්ඩෙන් ගන්න මේකට දාන්න. හරි මැද්දට දාපන් මැද්දට දාපන්. හරි මැද්ද එහෙම කරන්න එපා මැද්දට දාපන්. එකෙක් එන්න දාන්න එපා එකෙක්. නෑ ඔහම දා. ඉස්සරහට ඉක්පන්ඩි ඉස්සරහට කරපන්. එන්නේ. තප්පර ගාන ඉවර වෙනවා. ඉවරයි නුරුත් වෙයි. ධෝනිගේ ලක් එක හිලා. ඊට පස්සේ ඉතින් කැඩී බිදී ගිය හිත් එක්ක ඇවිදගෙන එද්දී මෙහෙම වුණා. අයියේ. බයි. ඔච්ච කරන් යන්නේ අරන් යවන්නේ. බයි. ඔන්න දැන් ඉතුරු මායි බුද්ධිමයි ප්‍රවීණයි විතරයි. චවුල් ගියානේ. ඉතින් අපි වටේම ගියා OGF මෝල් එකේ අපිට සෙට් වෙන තැනක් සෙට් වෙයිද කියලා. ඇත්තටම එම් සෙට් වුණ තැනක් සෙට් දුන්නේ නැහැ. ඊට පස්සේ අපි ආයෙත් ඉතින් AVR එකටම ආවා. AVR එකට දැන් එද්දී මුන් දෙන්න දැන් කියවනවා අර ගේම් එක ගැන. පස්සේ සල්ලි එකට අමතරව රුපියල් 600ක් දෙනවා. ආයිත් ජාරකට. එල්ලා රෙස්ලින් මැච් එකක් ගාවා. හොඳටම හිතට වැදිලා නැති කියලා. ඉතින් අපි ආවා AVR එකට ආයේ. VR ගේම් එකක් තියෙනවා. මම කලින් දැක්කේ නෑ ඒක. VR ගේම් එකක් තියෙනවා. ආයේ රෝලර් කෝස්ටර් එකක්. ඉතින් මම ආයෙ ගමන් ටිකට් එකක් ගත්තා. ගලක් ගන්න ඔළුවට. ඒක නම් ඇත්තටම පට්ටයි ෆේවරිට් සුපිරි එක්ස්පීරියන්ස් එකක් හම්බුණා. ආයේ ඊට පස්සේ හම්බුණා එතන තිබිලා පොඩ්ඩක් ලොකු කා ගේම් එකක් තියෙන්නේ. එතන අර අමුතු විදිහට හදලා තියෙනවා. ඒකත් මරු ඉති. මරු සුපිරි.
මං අලුත් ඒවා try කරාට මුන් දෙන්නට තාම හිතා ගන්න බැරුණා මොකක්ද ඊළඟට ගහන්න කියලා. ගන්න දෙයක් නැහැ. මුන් දෙන්න ආයෙත් තෝරගත්තේ අර රෙස්ලින් මැච් එකමයි. Roka. ඔය ගණන් මාරුවන්නේ. Ara roller race parati pelane golot ke. Nah, nanti. Mana? කොහොමද තවරන්නේ? Kan dana golot. Roller race parati pela. Dada lokme kan. දැන් දෙන්න ඕනේ. ආවේ එහෙම කරලා නේද? අන්නයි. නැති ඉවර කරපන් මට විනාඩි 5න් හරි කවන්න. නායක ගාලා උත්තමඩ. නායක. නැගිටිනකන් ඉඳපන්. එහෙම වැඩක් නැහැ ගහලා. මුණ්ඩම තමයි ගහන්නේ. බා රෙඩි කියලා පොඩි ඇක්ෂන්. One eternity later. එකට පහක් තියලා සුප්‍රී ලීඩ් එකක් කරන් බිග් වින් එකක් achieve කරගන්න ප්‍රවීන්. අත ආය පා අතර තුන දෙක එක. පාර මොකද්ද කියන්නේ දෙන්න ප්‍රවීන්? කලින්නේ බුද්ධිමත් ඉල්ලා මේක ප්‍රවීන් දෙන්න කාට කර වැච්චෙක් ගියා. ඉතින් නොදැනීම කාලය ගෙවිලා අපි හිතුරත් වඩා චුට්ටක් පරක් වෙලා තිබ්බා. ඉතින් එහෙමම අපි ගේම්ස් ටික ගහලා ආවා වන් ගෝ ෆිෂින් එළියට. ඉතින් අපි ඉක්මනට ගෙදර ආවා. ඉතින් මම හිතනවා අද vlog එක ඔයගොල්ලෝ enjoy කරන්න ඇති කියලා. ඉතින් enjoy කරන like එකක් දාන්න, අදහස් මොනවද තියෙනවද බලන්න comment එකක් දාන්න. අනිවාර්යයෙන්ම subscribe කරලා අපේ family එකට join වෙන්න. ඉතින් අලුත් vlog එකකින් ඇසෙට් වෙමු මේ වගේම අලුත් vlog එකකින්. ඉතින් subscribe කරන්න අනිවාර්යයෙන්ම subscribe කරන්න. කිලෙන්න. bye bye peace.